කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 ජූනි මාස 27 වන දින පස්වරු 2ට නිකුත් කරන ලදී. වැසි තත්ත්වය පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. සුළං නිර්ත දිශාවෙන් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් පැයට කිලෝමීටර් 40ත් පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් පැයට කිලෝමීටර් 60ත් පමණ දක්වා ඉහළ යා හැක. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ තංකසන්තුරේ සිට මුලතිව් හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ත් පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක. මුහුදේ ස්වභාවය හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරේ සිට මුලතිව් හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් මීටර් 3ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.